ඊට පස්සේ මැප් එකේ හැමතැනම මෙන්න මේ විදිහ අශ්වය ඉන්නවා. ඉතින් ඕගලන්ට Nice. හායි සෙට් එක මොකෙන් සාදරයෙන් ආදරයෙන් පිළිගන්න ඕන අදත් මේ පැත්තට. ඉතින් ඔන්න අද වීඩියෝ එකේ තියෙන OB53 අප්ඩේට් එකෙන් පස්සේ අපේ ගේම් එකේ මොනවද වෙනස්කම් කියලා. ඉතින් වැඩි කතාවක් නැහැ. අපිම අපේ වීඩියෝ එක පැත්තට. හරි මචං, ඉතින් OB53 අප්ඩේට් එකෙන් පස්සේ අපිට අලුත්ම කැරක්ටර් එකක් එනවා, රේ කියන කැරක්ටර් එක. ඉතින් මේ කැරක්ටර් එක ඇක්ටිව් ස්කිල් එකක් තියෙන කැරක්ටර් එකක්. ඉතින් මේ ස්කිල් එක දැම්මම මට හිතෙන විදිහට එනමින්ගේ බුලට් මොකක් හරි ලොක් වෙන සීන් එකක් කරේ මොක වදින්න නැති සීන් එකක් කරේ මොකක් හරි එකක් තමයි තියෙන්නේ. ඉතින් සුපර් ඇක්ටිව් ස්කිල් එකක් තියෙන මෙන්න මේ කැරක්ටර් එක අපිට OB53 අප්ඩේට් එකෙන් පස්සේ හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ අපේ ඉන්න කැරක්ටර්ස්ලා ඉන්නේ ඉහිප දෙනෙක්ගේ ස්කිල් එක වෙනස් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. වෙනස් වෙනවා කියන්නේ තව අප්ග්‍රේඩ් වෙනවා, අලුත් වෙනවා කියලා තියෙනවා. ඉතින් ඕගලන්ට මේ ස්ක්‍රීන් එකේ පේන කැරක්ටර් ස්කිල් ටික කැරක්ටර්ස්ලාගේ ස්කිල් ටික තමයි මේ වෙනස් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඕගලන්ට බර්මියුඩා මැප් එකේ ෆැක්ටරි තියෙන තැන ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් බාර වෙනස් වෙනවා. ඉතින් ඒක නම් වැඩි සෙට් නෑ. බලමු සෙට් එකේද කියලා අප්ඩේට් එකෙන් පස්සේ. ඉතින් ඊට පස්සේ මැප් එකේ හැමතැනම මෙන්න මේ විදිහ අශ්වය ඉන්නවා. ඉතින් ඕගලන්ට අශ්වය අරගෙන මැප් එක පුරාම වෙහිකල් අරන් කලින් ගියා වගේ යන්න පුළුවන් අශ්වය පිට යනකලා. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න වගේ වතුර යට ගහ ගන්න පුළුවන් සීන් එකක් එනවා. වතුර යට ගේම් එක සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් ඒකත් ආතල් වෙයි. ඊට පස්සේ මෙන්න මේ වගේ තල්ම හැකැල එයා ඩ්‍රොප් එහෙම දාගෙන යනවා. අපේ මැප් එක පුරා අපිට මේ එයා ඩ්‍රොප් කරලා අපිට ලූට් එහෙම ලූට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි ඉතින් OB53 අප්ඩේට් එකෙන් ඔය කතා කරපු දේවල් ටික වෙනස් වෙනවා. ඉතින් ඊට පස්සේ තව ගොඩක් දේවල් වෙනස් වෙන්න තියෙනවා. කමෙන්ට් එක වීඩියෝ එක දිනවා ඔය කස්ටම් ගහන තැන සෙටින්ග්ස් ටිකක් වෙනස් වෙනවා කියලා. ඉතින් අපි ඒක ගැනත් පස්සේ වීඩියෝස් ගේන්නම්. ඉතින් තාමත් අපේ channel එක subscribe කරන්න නැත්නම් subscribe කරලා වීඩියෝ like එකක් දාලා මේ වීඩියෝ ගැන මොකක් කරද තියෙනවද මොකක් කර ප්‍රශ්නයක් තියෙනවා බලන්න කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් අද ඉන්න ඔයගොල්ලෝ හැමෝටම good bye.